අපි කවුරුත් දන්නවා බන්ධනාගාර ගත වෙලා සිරගත වෙලා ඉන්න අය ඉන්නේ රාජ්‍ය භාරේ. ඔවුන් රිමාන්ඩ් භාරේ වෙන්න පුළුවන්, සිරකරුවන් වෙන්න පුළුවන්. ඔවුන් ඉන්නේ රාජ්‍ය භාරේ. ඒ නිසා රාජ්‍ය භාරේ ඉන්න සිරකරුවන් සහ එම රැඳවියන් පිළිබඳව ජීවිත ආරක්ෂාව පිළිබඳ මූලික වගකීම තිබෙන ආණ්ඩුවට. මේ සිදුවීම ගරු කතානායකතුමනි අහම්බෙන් එක විට පැන නැගුණක් නෙවෙයි. පහුගිය දින කීපය පුරාවටම මහර බන්ධනාගාරය ඇතුළු බන්ධනාගාර ගණනාවක රැඳීවියන්ගේ යම් කුතුහලයක් යම් නොසන්සුන්තාවයක් මතුවලා තිබුණා. ඒ විශේෂයෙන්ම ගරු කතානායකතුමනි කොවිඩ් වසංගතය ඒ වෛරසය බන්ධනාගාරවල ඇතුළත් වුණාට පසු අපි කවුරුත් දන්න මේ බන්ධනාගාරවල දෙන්නෙක් ඉන්න ඕන තැන 8 දෙනෙක් වගේ දාලා සිර කරලා තිබෙනවා. එනිසා රෝගේ ව්‍යාප්ත වීමේ ඉඩකඩ වැඩි ඒ තුල. ඔවුන් සාධාරණ ඉල්ලීමක් කරේ. අපිට PCR මා දන්න මහර රැඳවියන්ගේ ප්‍රධානම ඉල්ලීම PCR පරීක්ෂණයක් කොට Tamanටම රෝගය වැළඳී තිබෙනවාද කියලා පරීක්ෂා කොට ඔවුන් රෝහල්ගත කිරීම හෝ අදාළ නිරෝධායන මධ්‍යස්ථානවල ගෙන යන්න කියන ඉල්ලීම තමයි ගරු කතානායකතුමුනි තිබුණේ. හැබැයි අවසානයේදී සිදු වී තිබෙන දේ තමයි දැනට වාර්තා වෙන පරිදි රැඳවියන් 8 දෙනෙක් එම පොලිස් හෝ ආරක්ෂක අංශ විසින් කරන ලද වෙඩි තැබීම් වලින් ඝාතනය වී තිබෙනවා. තවත් විශාල සිරකරුවන් ප්‍රමාණයක් තුවාල වී තිබෙනවා. මේ කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී මානව හිමිකම් පිළිබඳ ඇගීමක් තිබෙන රාජ්‍යයකට සුදුසු දෙයක් නෙවෙයි. රාජ්‍ය භාරයේ ඉන්න සිරකරුවන් එම සිර කඳුරු තුලම ඝාතනය වෙනවා. ඔවුන් පිළිබඳ වගකීමක් ආණ්ඩුව දරන්නේ නැත්නම් මොකද්ද කරන්නේ?